පිංහතුනි සමහර පුංචි දේවල් ඇති ඔබහල ඇති අපේ බුදුහාදුර වැඩ සිටි ගෝෂිතාරාම ධර්මදර විනේදර භික්ෂුන් වහන්සේලා දෙපිරිසක් අතර විශාල ගැටුමක් ඇති වුණ. ඒකට හේතුව වනේ වැසිකිලි භාජනයක වතුර ටිකක් ඉතුරුණා කියලා. මුලින්ම වැසිකිලියට ගිය විනේදර නායක හාමුදුරන් වහන්සේ නමක් ග්‍රීස්ම කාලයක් වතුරත් නිකයි උන්වහන්සේ වත්කෙනිච්ච වතුර ටික පාවිච්චි කළා ටිකක් ඉතුරු වුණා. මේ වතුර ටික හලන්න නැතුව ටිකක් තියලා ඊළඟ කෙනා පාවිච්චිට ගනී කියලා අනේ තියලා ධර්මදර භික්ෂුවක් ගියා. යනකොට අර වැසිකිලි භාජනයේ මුණින් නවල වතුර ටික හලලා නැහැ. ඒකේ වතුර ටිකක් තියෙනවා. ශික්ෂාපදයක ඒක බොහෝ දරුණු ශික්ෂාපදනේ බුදුහාමුදුරුවෝ සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට නොපැහැදෙනුවන්ගේ පැහැදීමට පැහැදෙනුවන්ගේ විපුල භාවයට පනෝපු ආදී සමාචාරික ශික්ෂාපද ගොඩක් තියෙනවා. ඒ අතර අපි සාමාන්‍ය කියන්නේ මේවා මිනිස්සු යහපත් දේවල් හොඳ දේවල් හොඳ පුරුදු යහපත් පුරුදු අන්න ඒ වගේ දේවල් බුදුහාමුදුරුවෝ නොකළ යුතු මේක කරන්න එපා මේක කරන්න එපා මේක හොඳ දෙයක් එහෙම පෙන්නපු දේවල් තියෙනවා. එතකොට ඒ අතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබුණා වැසිකිළියකට ගියාට පස්සේ වතුර පාවිච්චි කරාම ඒ ඉතිරි ටික හලලා භාජනේ මුණින් නවලා එන්න. මොකද ඊළඟට යන සමහර අය අර තියෙන වතුර ටික භාජනේ වතුර ටිකක් තියෙනකොට ඒක පිළිකුල් කරන්න පුළුවන්. එතකොට අර ධර්මදර හාමුදුරුවෝ බැලුවා කවුද කලින් විනේ ඔන්න මෙයාගේ මහලොකු විනේ ඔන්න ප්‍රශ්නයක් හොයාගත්තා. අර විනේදර ස්වාමීන් වහන්සේලාගේ අඩුවක් හොයා හිටියේ නින්දා කරන්න. ඔය වගේ සමහර හොඳට බලන්න කෙනෙක් හොඳට ධර්මයේ කියනකොට යාගේ ධර්මයේ වැරද්දක් හොයා ඉන්නවා කොහෙන් හරි මෙයාට නින්දාවක් කරන්න. කෙනෙක් හරි සිල්වත් නම් විනේදර නම් යාගේ විනය අඩුපාඩුවක් හොයා උත්සාහ කරනවා කොහෙන් හරි යාව නින්දා කරන්න. ඉරිසියාව කියන්නේ එහෙම දෙයක්. ඉරිසියාව ඇති වුණාට පස්සේ ඊළඟට එන්නේ පලිගණේ. අවසානයේ මේ කණ්ඩායම් දෙක අතර ගිය ගැටුම විශාල අරබුදයක් වෙලා ගහගන්න අන්තිමට පාත්‍ර වලින් පවා භික්ෂුන් වහන්සේලා අතර දෙගොල්ල දෙපැත්තකට බෙදලා ගහගත්තා කියන. එතකොට ඒකට සම්බන්ධ දායකයෝ එකතු වෙලා ඒ අය මගතට ගහගත්තා. ඔය අර්බුදේ විශාල අර්බුදයක් බවට පත් අවසානයේ බුදුහාමුදුරුවෝ සංඝයා සමගි කරන්න කරුණාවෙන් අවවාද කරත් ඒත් පිළිගත්තේ නැහැ. එහෙමනේ සමහරු ගැටුමකින් ද්වේෂයකින් ඉන්නකොට කෙනෙක් කරුණක් කියලා දෙන්න කියන කෙනාට බනිනවනේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ සංඝයාගේ ගැටුම නිසාම සංඝයා අතහැරලා පාරිලෙය වනයේට ගිහිල්ලා දසවෙනි වස් කාලේ වස් මාස 3ම හුදකලාවේ මහ වනාන්තරයේ වැඩ සිටියා. ඔබ දන්නවා පාරිලෙය ඇතෙක් වඳුරෙක් මේ අය තමයි බුදුහාමුදුරන්ට ඒ කාලේ උපස්ථාන කරේ. එතකොට මේ වගේ පුංචි දෙයක් විශාල අරබුදයක් කරා යන්න පුළුවන්. ඒක තමයි කෙලෙස් වල තියෙන භයානකකම. මේ අකුසල් නිසාම අපි කොච්චර අපායවල වල වැටි වැටි දුක් විඳ විඳාපු ගමනක්ද. හැබැයි අපේ වාසනාවට ඒකෙන් මිදෙන මාර්ගයක් බුදු කෙනෙක් පහළ වෙලා අපිට දැන් පෙන්නලා දීලා තියෙනවා. ඒ බණ ටික අපිට ඇහෙනවා. ඒ ධර්මය ඇහෙනවා. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ දියුණු කරගෙන කෙලෙස් වලින් යටපත් වෙලා කෙලෙස් ප්‍රහාණය කරගෙන ඒ අකුසල් යටපත් කරගෙන කෙලෙසුන්ගෙන් මිදෙන මාර්ගය දියුණු කරගෙන මේ ධර්ම මාර්ගයේ ගුණ ධර්ම වඩාගෙන ඉස්සරහට යන උත්සාහයක් ගන්න. ඒ පිණිස මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. ඒ පිණිස මේ ධර්මානුශාසනාව ඔබ හැම දිනාටම පාරමිතාවක් බවට පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.